ඉතින් ලංකාවේ ඒ ලෙවල් විභාගෙදී බයෝ කරන ළමයි ගත්තම මෙන්න මේ වගේ අපගමන පේනවා. හරි. එතකොට Z එක කියලා දැන් මගේ Z එක ඇවිල්ලා 2.0556. ඒ කියන්නේ මම මධ්‍යස්ථ ළමයින්ට වඩා ධන දෙකකටත් වඩා අපගමනය වෙලා තියෙනවා. එහෙම ළමයි ඉන්නේ කොච්චරයිද ලංකාවේ? 103කට වඩා අඩු ප්‍රමාණයක්. ගහණයක මිනිස්සු තියලා බැලුවම අපිට හම් වෙන ලස්සන සංසිද්ධියක් මොකක්ද? එයාලගේ මේ කියන්නා වූ ඥාන ගොඩකින් තීරණය කරන ලක්ෂණ ගහණයක මෙන්න මේ විදිහට තමයි විචල්්‍ය වෙන්නේ. මොකද ඒකේ තේරුම? මධ්‍යස්ථ උසක් තියෙන අය මේකත් මේ x අක්ෂයට ගන්න උස y අක්ෂයට ගන්න ප්‍රමාණය. මධ්‍යස්ථ උසක් තියෙන උන් තමයි වැඩිපුර ඉන්නේ සමාජයේ. උසම මිනිස්සු ඉන්නේ ඉතාමත්ම අල්ප ප්‍රමාණයක්. මිටිම මිනිස්සු ඉන්නේ ඉතාමත්ම අල්ප ප්‍රමාණයක්. තේරුණාද? මෙන්න මේකට කියනවා ගෞසියානු වක්‍රයක් කියලා. ගෞසියානු වක්‍රයක් හම්බ වෙනවා එහෙනම් මිනිසාගේ උස කියන ලක්ෂණය සඳහා. ඒ වගේ මිනිසාගේ සමේ පහට නම් බුද්ධියත් එහෙමම තමයි. පැහැදිලිද? ඒක තමයි බුද්ධිය බලන්නත් අපි මොකක් කරන්නේද? Z ස්කෝර් එකක් පාවිච්චි කරනවා. Z ස්කෝර් එක කියන්නේ මොකක්ද? මධ්‍යස්ථයෙන් ඔයා කොච්චර අපගමනය වෙලා තියෙනවද කියලා. ධන 1ක අපගමනයක්ද, ධන 2ක අපගමනයක්ද, ධන 3ක අපගමනයක්ද, නැත්නම් ඍණ 1ක අපගමනයක්ද, ඍණ 2ක අපගමනයක්ද, ඍණ 3ක අපගමනයක්ද? තේරුණාද? සාමාන්‍යයෙන් අපි ඉගෙන ගන්න ස්ටැටිස්ටික්ස් අනුව ඔයගොල්ලන්ට කැම්පස් ගියාම හැම මොන විෂයෙන් ගියත් ස්ටැටිස්ටික්ස් ඉගෙන ගන්න තියෙනවා. හරි? කියන්නේ සංඛ්‍යානය කියන විෂය ඉගෙන ගන්න තියෙනවා. හරි? ඒ දුගන්නවා අපි මේ ධන 1ක අපගමනය තියෙන අය සාමාන්‍යයෙන් ගහණයෙන් ධන 1 සහ ඍණ 1 අපගමනය මේ අතර ප්‍රදේශය ගත්තොත් ජන ගහණයෙන් 65ක ප්‍රමාණයක් තියෙනවා. හරි? ඍණ 2යි ධන 2යි අතර ප්‍රදේශය ගත්තොත් ජන ගහණයෙන් ඔක්කොම මෙතන ඉන්නවා 99යි 97.5. හරි? ධන 3 ඍණ 3 ඉඳන් ධන 3 ගත්තොත් එහෙම මෙතන ඉන්නවා 99.9ක ප්‍රමාණය. ඉතින් ලංකාවේ ඒ ලෙවල් විභාගෙදී බයෝ කරන ළමයි ගත්තම මෙන්න මේ වගේ අපගමන පේනවා. හරි? එතකොට Z එක කියලා දැන් මගේ Z එක ඇවිල්ලා 2.0556. ඒ කියන්නේ මම මධ්‍යස්ථ ළමයින්ට වඩා ධන දෙකකටත් වඩා අපගමනය වෙලා තියෙනවා. එහෙම ළමයි ඉන්නේ කොච්චරයිද ලංකාවේ? 103කට වඩා අඩු ප්‍රමාණයක්. එතකොට ඒගොල්ලන්ට හොඳ දැනක් දෙන්න ඕනේ නේද? ඉතින් ඒගොල්ලෝ මේක පැකටි දාන්න. ඉතින් මේක තමයි සෙට් එකක් කියලා හදන්නේ. ඒතර කාටවත් අවාසියක් වෙන්නේ නැහැ. ලකුණු වර්ග නෙමෙයි. තීරණය වෙන්නේ. තේරුණාද? දැන් උදාහරණයක් විදිහට A කියන අපි ගමුකෝ නිමල් කියන ළමයා ඉන්නවා, කමල් කියන ළමයා ඉන්නවා. නිමල්ගේ ලකුණු එකතුව මේ විෂයන් තුනට 280යි. කමල්ගේ 280යි. හරි? දෙන්නම එක වගේ හිතෙන්නේ. හරි? හැබැයි මේගොල්ලෝගේ ලකුණු අවිලා තියෙන මෙන්න මේක. බයෝ වලට අවිලා තියෙනවා මෙයාට 90ක්, මෙයාට අවිලා තියෙන්නේ 70යි. මෙයාට අවිලා තියෙනවා මේ බයෝ, මේ ෆිසික්ස්, මේ කෙමිස්ට්‍රි. නිමල්ට ෆිසික්ස් වලට තියෙනවා 80ක්, කමල්ටත් තියෙනවා 80ක්. නිමල්ට කෙමිස්ට්‍රි වල තියෙනවා 70ක්, කමල්ට තියෙනවා 90ක්. හරිද? ඔයගොල්ලෝ බැලුව බැලමට පේනවා ලකුණු හරියද? 280ක් එනවා. 280ක් එනවා. මම නිකන් ගියා. 7යි 8යි 15යි 15යි. නෑ 240යි. හරි? 240ක් දාමු. හරි? හරි. එතකොට මෙයාගේ කවුද සුදුස්සා කියලා බලන්න තමයි සෙට් එක හදාන්නේ. සෙට් එක හදන්නේ මේ අපගමනෙන්නේ. එතකොට මධ්‍යස්ථ ලකුණු වැදගත් වෙනවා නේද? මධ්‍යස්ථ ලකුණු ගත්තොත් එහෙනම් බයෝ වලට මේ අවුරුද්දේදී මධ්‍යස්ථ ලකුණු ලැබිලා තියෙන්නේ 40. හරි? ෆිසික්ස් වලට මධ්‍යස්ථ ලකුණු ලැබිලා තියෙන්නේ 40ම තමයි. කෙමිස්ට්‍රි වලට මධ්‍යස්ථ ලකුණු ලැබිලා තියෙන්නේ 60.
හරි කෙමිස්ට්‍රි පේපරේ ලේසි වෙලා යවුවා. හරි. එතකොට මෙතන වඩාත්ම දක්ෂයා කවුද? මේ මධ්‍යන්න ළමයි 40ක් ඉඳිද්දි 90 ගත්ත එක නේද මෙතන වැඩිම දක්ෂයා. හරි. මෙයා 90 අරන් තියෙන්නේ කෙමිස්ට්‍රි වලට මධ්‍යන්න ලකුණු බහුතරයක් ළමයි 60 ගන්න පේපර් එකට තමයි මෙයා 90 අරන් තියෙන්නේ. මෙයා 90 අරන් තියෙනකොට බහුතරයක් ළමයි 160 ගානක් ළමයි තේරෙනවද 40 ගන්න පේපර් එක නෑ මෙයා 90 කරා කවුද දක්ෂයා නිමල් එයාට වැඩි සුදුසුකමක් දෙන්න ඕනේ නේද අපි ඉස්සරහට යන්න අන්න ඒ අමල්ගේ නිමල්ගේ ලකුණු එකතුව 240ක් වුණා නිමල්ටත් A2 B එකක් වුණා අමල්ටත් A2 B එකක් පිළිගන්නවද දෙන්නගේම රිසල්ට් එකත් එකයි. දෙන්නගේම ලකුණු එකතුවත් එකයි. හැබැයි දෙන්නගේ දක්ෂතාවයන් දෙකක්. දක්ෂ ළමයා කවුද මෙතන? අපි හිතනවා නිමල් කියලා. තේරුණාද? ඔන්න ඕක තමයි ඉසෙට් එකේ තේරුම. සරල කතාව.